දන් දීමේ ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ තව තව සූත්‍රවල ඕනතරම් දේශනා කළා තියෙනවා. තව තව දේශනාවල දානය ගැන, දානයෙන් ලැබෙන ඵල විපාක ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ දක්ඛිනා විභංග සූත්‍රයේ අපිට වැදගත්ම කාරණා ටිකක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුවේ වැඩ වාසය කරද්දී නිග්‍රෝධාරාමයේ කපිලවස්තුවේ තිබුණු සුන්දර ආරාමයේ තමයි නිග්‍රෝධාරාමය. මේ නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ තමන් වහන්සේව මෑණියන් කලුරිය කළ පසු හැදූ වැඩූ පෝෂණය කළ ආදරණීය අම්මා. ඒ තමයි මහා ප්‍රජාපති ගෝතමිය. මා පින්වන්ත උත්තමාවිය. ඔයත් අහලා තියෙනවනේ. බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙලා දවස් 7යි. 7 දවසකින් බෝසතාණන් වහන්සේගේ වැදූමව්